ඉතින් අද අපි තිංකින් පොඩ්ඩා channel එකෙන් කතා කරන්න යන්නේ වෙනද වගේම හරි රසවත් මාතෘකාවක් ගැන. ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. මොකද මං දිගටම ගේන්නේ මේ වගේ වීඩියෝ නිසා. ඔයා මේ වීඩියෝ බලන්න කැමති නම් මේ වගේ වීඩියෝත් එකතු වෙන්න කැමති නම් ඔයා ඒක කරන්න. හරි. දැන් අද කතා කරන්න යන්නේ කොහොමද ඕනම මිනිස්සෙක්ගෙන් උදව්වක් ගන්න කියලා. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ උදව් කරන්න කැමති නෑ, උදව් කරන්නේ නෑ. ඒ කියන්නේ කොහෙමත් මිනිස්සෙට උදව් කරන්නේ නැති. ඉතින් ඒ වගේ ඔයාට ඕනම මිනිස්සෙක්ගෙන් උදව්වක් ගන්න පුළුවන් ට්‍රික් එකක් තමයි ඔයාට අද මන් දෙන්න යන්නේ. දැන් ඕනම මිනිස්සෙක් කිව්වට පස්සේ විවිධාකාර මිනිස්සුયો ඉන්න ඕනේ. හරිද? එතකොට මේ ට්‍රික් එක පාවිච්චි කරලා ඔයාලට ඕනම මිනිස්සෙක්ගෙන් ඔයාගේ වැඩපළේ වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයතනයක වෙන්න පුළුවන්. හරිද? ඕනම මිනිස්සෙක්ට මේ ට්‍රික් එක පාවිච්චි කරලා උදව් ගන්න පුළුවන්. උදව් කරනවා අනිවාර්යයෙන්. හරි. ඉතින් මෙන්න මේකයි වැඩි. ඔයා ඉස්සර වෙලාම මේ මිනිස්සයත් එක්ක කතා කරද්දී එහෙම නැතුව තේරෙන්න කතා කරන්න ඕන. හරිද? දෙවෙනි එක තමයි ඒ මිනිස්සයාට වදින්න කතා කරන්න ඕන. ඒ මිනිස්සයා කොච්චර තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඒ මිනිස්සයාට පොඩ්ඩක් අර සැටිස්ෙන්න කතා කරන්න. කියන්නේ වලියටම යන්න නෙවෙයි. මිනිස්සු කැමතිනේ, අපි හැමෝම කැමතිනේ අපිට නම්බු දීලා කතා කරනවා නම්, ගරු කරලා කතා කරනවා නම්. දැන් ඔයා හිතන්න උදාහරණයකට පාරේ වැඩ කරන මහත්මයෙක් ඉන්නවා. මිනිස්සෙක් ඉන්නවා කියමුකෝ පාරේ වැඩ කරන. අපි යාට කොල්ලා මේ මෙහෙට එනෝ එහෙම කියනවට වැඩිය එයා හරි කැමති මහත්තයා පොඩ්ඩක් එන්නකෝ. එහෙම කතා කරනවා නම් කැමති. ඔය බැංකුවක සිකියුරිටි එකට ගිහිල්ලා බලන්න. එතකොට එතන මේ මහත්තයා මේක පුරව ගන්න. එතකොට ඒගොල්ලෝ ඒක කරලා දෙනවා. ඒක තමයි ලංකාවේ ලෝකේ හැටි ඒක තමයි. ඉතින් ඒ ට්‍රික් එක. හොඳම පොයින්ට් එක මෙන්න මේක. ඔයාට උදව්ව අවශ්‍ය පුද්ගලයාගෙන් ඉස්සරලා ලොකු උදව්වක් ඉල්ලන්න කලින් පොඩි උදව්වක් ඉල්ලන්න. මොකද මිනිස්සු ලොකු උදව්වක් කරනවට වැඩිය පොඩි උදව්වක් කරන්න පෙළඹෙන සම්භාවිතාවය වැඩි සහ ඔයාට පුළුවන් ඇත්තට මේ මිනිස්සු ඔයාට උදව් කරනවද කියලා බලා ගන්නත්. ලොකු උදව්වක් නම් කොහොමත් කරන්න බැරි වෙයි කියලා ඔයා හිතනවා නම් පොඩි එකක් කියලා බලන්න එයා ඔයාට උදව් කරනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම ඕකට තව උදාහරණයක් එක කියන්නම්. ඔයා කාගෙන් හරි රුපියල් 5000ක් ඉල්ලනවා. මේ මචං මට රුපියල් 5000ක් දීපන්කෝ. එතන සමහරව දැකලා තියෙද මේ 5000ක් නෑ මචං 2000ක් දෙන්නම් කියලා. එතකොට ඔයාගේ හිතේ තියෙන ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන 2000යි නම් ඔයා පොඩ්ඩක් ඒක ලොකු කරලා ඉල්ලන්න ඕන. මචං රුපියල් 5000ක් දීපන්කෝ කිව්වම ඒ මිනිස්සයා රුපියල් 2000ක් දෙනවා. ඔන්නෝක තමයි හතරවෙනි ට්‍රික් එක. ඔන්න ඉතින් ඔන්න ඔය ට්‍රික් අනුගමනය කරලා ඔයාට ඕනම කෙනෙක්ගෙන් වැඩ ගන්න ඕනම කෙනෙක්ගෙන් උදව් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකකින් එනතුරු channel එක subscribe කරලා තියන්න.